මට අවුරුදු 23යි. කැම්පස් එකේ 3 වෙනි අවුරුද්දේ පළවෙනි සෙමෙස්ටර් විභාගය ඉවර කරලා මේ දවස් ටිකේ මම හිටියේ ගෙදර. විභාගෙට පාඩම් කරලා නිදිමරලා මගේ හොඳ පණ ගිහින් තිබුණේ. මට ඕනෝනේ දීර්ඝ නිවාඩුව. හොඳට නිදා ගන්න. ඒත් මට එහෙම ඉන්න ලැබුණ නැහැ. අම්මගෙන් කරදරේ අක්කලාගේ දිහා යන්න කියලා. මොකද අක්කට බබා ලැබෙන්න හිටියේ. අම්මගේ දනිස් සමාරුව හින්දා අම්මට වැඩක් පලක් කරගන්න අමාරුයි. මස්සිනාගේ අම්මලා අක්කලා එක්ක තරහයි. ඒක හින්දා අක්කගේ සූදුක් බලන්න එයාලා එන්නේ. අම්මගේ කන්කින්ද්‍රියේ ඉවසන්න බැරි තන ඉතින් අක්කට මෙහෙ එන්න කියන්නකෝ අප්පා මොන වදයක්ද මං කිව්වා. ඒකිට මෙහෙ එන්න පුරවන්නන්න ඇවිල්ලා පුතාට වැරටියන්න උයල කරලා දෙන්න මොකද එතකොට? බතක් ලිපේ තියලා සම්බෝලයක් හදාගන්න බැරි කාටද? මොකද අයියා බබාද? උඹට යන්න බැරි නම් ඉදපොන් එක කතා නොකියා. අම්මා එහෙම කිව්වම මට තරහත් ගියා. ඇයි යනේ? ඒ කොහොම වුණත් ටික දවසක් එහෙ ඉඳලා අක්කට උදව් කරගෙන ඉන්නවා කියලා මං පස්සේ හිතුවා. අප්පේ සුදු දැක්ක කාලයක් එන්නෙවත් නෑනේ මෙහෙ. අපිව අමතකම කරලා දාලා. මාව දැක්ක ගමන් හිනාකටක් පුරවගත්ත අක්කා පිරුණු කුසට අත තියාගෙන තාරා ගමනින් පෙරමගට ආවා. අක්කා දැක්කම මට සතුටක් දැනුණා. අක්කාව දැක්කේ කාලෙකින්නේ අපරාධේ කලින් එන්න තිබුණා කියලා මට හිතුණා. අක්කදේ මාස කීයදානේ? ට්වින්ස්ලාද මන්දා? බඩත් ලුකුයි. මාස 7 ළමයෝ. ට්වින්ස්ලා නෙමෙයි. ඒ හැටියනේ. අක්කා මට නොරිදෙන්න පාරක් ගහලා hina වෙමි කිව්වා. අපි දෙන්න ගොඩාක් වෙලා කතා කර හිටියා. හවස 5:00 විතර මස්සිනත් වැට ගිහින් ආවා. ආ නංගි ඇවිල්ලා තියෙන්නේ. ඔව් අනේ බලන්නකෝ මයා නොකියාම ආවා. මාත් පුදුම වුණා. කොහෙද කියලාවත් ගෙන්න ගන්න පුරුණන් කෙනෙක් යෑමේ. අයියාගේ අතින් යාගේ ඔෆිස් බෑග් එක අරගෙන අක්ක කිව්වේ මං ඉස්තෝප්පුවේ කනුවකට හේතු වෙලා ඒක හූර ඉද්දි. කැම්පස් එකේ වැඩනේ අක්කතේ. වැකේෂන් හින්දායි නිවාඩුවක් හම්බුනේ. නංගියාව එක හොඳයි. මාත් ඔෆිස් ගියායට මටත් හිත නිදහසක් නෑ මෙයා තනියම ගෙදර හින්දා. අම්මලගේ ගෙදර යන්න කිව්වට යන්නෙත් නෑනේ. ඔව් මෙයාට තනියම හොද්දකට ලුණු ටිකක් දාගන්න බෑ. කණ එක නම් මොකද කඩෙන් හරි කන්න බැරියේ. හොඳට හිටී කඩ කෑම කෑවොත්. අක්ක කුස්සිය තියද්දි අයියා සෝපා විදගත්තා. මාත් ඒ පස්සෙන් කුස්සියට යන්න හදද්දි නංගි ගිය පාර වැකේෂන් එකට පාර්ට් ටයිම් කරා නේද කියලා අයියා ඇහුවා. ඔව් අයියේ මේ පාරලා එක්සෑම් කළා මට එපා වුණා. වැකේෂන් එකේ වැඩ කරන්න බෑ කියලා හිතුණා. තව අවුරුද්දනේ. අක්කා බෙදෙනටම තේ හදාගෙන ඉද්දි මායි අයියේ සතා කර හිටියා. අක්කා තේ බිව්වේ අයියාගේ කෝප්පෙන්. මට එයාලා දෙන්නම දෙකම සතුටු හිතුණා. එදයින් පස්සේ අක්කට උදව් කරගෙන මම හිටියා. වැඩ කිව්වට එහෙමට කරන්න වැඩක් තිබුණේ නැහැ. උදේ අයියට වැඩට ගෙනියන්න උයන එකයි, ගෙවල් ලස්පස් කරන එකයි, රෙදි හොදන එකයි තමයි වැඩවලට තිබ්බේ. ගේ නම් පිළිවෙලකට තියෙන හින්දා ආයෙ අමුතුවෙන් අස් කරන දෙයක් නැහැ. අක්කට පොඩ්ඩක් ඇලවෙන්න කියලා මං හවස්වරුවේ ගේ ටික කතු ගාලා දැම්මා. එතකොට අයියාගේ බයික් එකේ සද්ද ඇහුනේ එයාත් වැඩ ඇරලා ඇවිල්ලා තීද්දි. මං ඉස්සරහට යද්දි අයියා බයික් එකෙන් බැහැලනවා. කෝ නංගි අක්කා නිදි අයියේ උදේ ඉඳන් කොන් දෙක එක්කම කිව්වා. මං බාම් ටිකක් ගාලා දුන්නා. දැන් සනිපෙට නිින්ද ගිහින්. අයියා hina වෙලා මගේ ඔළුවට අත ගාගෙන කාමරෙට යද්දි මං කුස්සියට ගියේ තේ එකක් හදන්න කියලා. මොකද අක්කා කිව්වා අයියා ගෙදර ඉන්නේ අක්කතේ තේක බඩාගෙන කියලා. අද අක්කා නිදි හින්දා මට තමයි ඒකත් කරන්න වෙන්නේ. අක්කා තාම නිදිද අයියේ? වොෂ් එකක් දාගෙන අයියේ සාලෙට එවිලා තියෙද්දි මං ඇහුවේ තේක අයියාගේ අතට දෙන ගම. තේ හැදුවද? මොකටද කරදර වුනේ? මට මොන කරදරයක් දන්නේ? අයියා ටීවී එක දාද්දි මාත් සෝපා විදගන්න ෆෝන් එක අතර ගත්තා. තේක රසයි. අයියා කියද්දි මං hina වුණා. මට ලැජ්ජත් හිතුණා. පිස්සු මට. නංගිට දැන් කැම්පස් එකේ කොක්කකේ මේති නේද? Facebook එකේ විහිළු පෝස්ට් එකක කමෙන්ට් කියව hinaව වී හිටපු මගේ අවදාන බිඳුණා. අනේ නෑ අයියේ. මං උත්තර දුන්නේ ෆෝන් එක දිහා බලාගෙනමයි. අයියට උත්තර දෙන්න ලොකු උනන්දුවක් මට තිබුණේ නෑ. නැති වෙන්න බෑ. කාටද ඔච්චර මෙසේජ් කරන්නේ? මට හයියෙන් hina ගියා ඒ කතාවට. පිස්සුදනේ මම මේ කමෙන්ට් වග කියෙව්වා. එයාට ස්ක්‍රීන් එකත් පෙන්නලා මං කියද්දි අයියා අමුතුවට hina වුණා. ඔව්වා කර ඉදලා හරියන්නේ නැහැ. දැන් කෝල් එකේම සෙට් කරගන්න වෙයි. බදින්නේ අදහසක් නැද්ද? බදින්න නම් අදහසක් නැහැ.
ඒ කොල්ලෙක් හිටියනම් හොඳයි කියලා මටත් හිතෙනවා. එමකෝ මම මුකුත් නොකිය අයියට ඇහක් ගහගෙන hina වෙද්දි එරත් hina වුණා. අම්මෝ මේ දෙනගේ සිරිකිය බලන්නකෝ. ඔයා කොයි වෙලාවෙද ආවේ? මට නිින්ද ගියානේ. මේන් තේත් බීලා. අක්කා හැරලා ඇවිල්ලා අයියත් එක්ක කතාවට වැටෙද්දි මං ආව කාමරේට. අක්කත් දැන් නැඩිතු හින්දා මාත් වොෂ් එකක්වත් දාගන්න කියලා. මං සෝපාව එකේ නැගිටලා යද්දි අයියගේ ඇස්මාවල උහු බදිනා දැකලා මට තනියම hina. පිස්සු පීකුදු දවස් ඔහොම ගෙවිලා ගියා. අයියත් එක්ක මං දැන් hina ෆිට්. එයා මට සහෝදරයෙක් වගේ නෙවෙයි, යාළුවෙක් වගේ. දවසක් මට බඩු වගේක් ගන්න ටවුන් එකට ගියා. එදා අයියත් ගෙදර හිටපු හින්දා අක්කත් තනියමම නිසා හරියම මෙන්ඩලා ගුණා. වැකේෂන් එක තිවර වීගෙන එන්නේ. අක්කනම් කියන්නේ එහෙ ඉඳලා කැම්පස් යන්න කියලා. අනේ මන් දන්නේ මං තාමී ගැන හිතුවෙත් නෑ. මම්මට උවමනා බඩු ටික තරම් ගෙදර යද්දි ගෙවල් දොරවල් වහලා දාලා. අක්කලා කොහෙද ගිහින්ද? හැබැයි මට නොකියා ඒ දින දුර කොහෙවත් ගියා වෙන්නත් බෑ. ළඟට යන්න ඇත්තේ. දොරත් වහලා තිබ්බට අගුල් දාලා තිබුණේ නෑ. මං ගෙට ගිහිලා ඇඳුම් ගලවලා දිය රෙදු ඇඳගත්තා ඇඟ සෝද ගන්න කියලා. අක්කගේ හොදන රෙදි වගේක් තිබුණ කියලාත් මට මතකුනේ එතකොට. බාගෙට අඩවල් කරලා තිබ්බ දොර ඇරගෙන අක්කලාගේ කාමරයට යද්දි මං ගල් ගැහුනේ උපන් නැදුමෙන් ඉන්න අයියව දැකලා. එයා හිටියේ එයාගේ මල්ලිව හුරතල කර අම්මෝ එකේ ලොකු මගේ අතෙන් තිබ්බ රිදි බෑස්කට් එක වැටෙන සද්දේ අයියා ගැසිලා මාදිහා බැලුවා. නංගි එයා ඉක්මනට සරම ගැට ගහගෙන එතනින් දුවන් හැඩුවා මාව අල්ලගත්තා. නංගි අක්කට නම් කියන්න එපා. මං වැරද්දක් කරේ නෑනේ. අයියා ගැස්මෙන් වගේ එහෙම කියද්දි මගේ තිබ්බ චකිතයත් ගිහිල්ලා මට hina ගියා. අයියා පුදුමෙන් මන් දිහා බලා හිටියා. අක්කකෝ සෝමනන්දලා දිහා ගියා. සෝමනන්ද කියන්නේ මේ ගෙවල් ළඟම නැන්ද කෙනෙක්. එහෙලම් අක්කා දැම්මෙන් එකක් නෑ. මගේ යටිතොල හැපෙද්දි මගේ අක්කා අයියාගේ පොට්ටනියට හිමීට ඇදිලා ගියා. අයියාගේ මූණෙත් hinaවක් ඇඳුනා. ඒ සිද්ධිය වෙලා දවස් කීපයක් ගෙවිලා ගිහින් තිබුණත් මට හිතේ සැනසෙල්ලක් තිබ්බේ නෑ. අක්කගේ මූණ දකිද්දි මං එයාට ලොකු වැරද්දක් කරා කියලා පසුතැවීමක් ඇති වෙන්න ගත්තා. මට අක්කගේ මූණ දිහා කෙලින් බලන්න හයියක් නැති වුණා. අයියා නම් සාමාන්‍ය විදිහටම හිටියා. ඒත් අක්කා ඉන්න තැන්වලදීත් අයියාගේ ඇස් මගේ පස්සෙන්ම එන්න ගද්දි අක්කට සැකහිතයි කියලා මට හැම වෙලේම හිතෙන්න ගත්තා. මට මගේ අක්කගේ පෞල් ජීවිතේ විනාශ කරන්න ඕනේ උනේ නැහැ. ඒ හින්දා වැකේෂන් ඉවර වෙන්න කලින්ම මං ආපහු ගෙදර එන්න ආවේ අක්කා එපා කියද්දිමයි. අක්කා අයියටත් කිව්වත් මට නවතින්න කියන්න කියලා එයා මුකුත් කිව්වේ නැහැ. ඒත් මං යන්න ලෑස්ති වෙද්දි මට තේරුම් ගන්න බැරි බැල්මකින් අයියා මන් දිහා බලා හිටියා. ආයෙ කවදාවත් මං අක්කලා දිහා ගියේ නැහැ. බොරු හේතු කියලා එයාලව මැගෑරියා. අක්කලා අපේ ගෙදර ආවම සාමාන්‍ය විදිහට hina වෙලා කතා කරලා හිටියා. ඒත් මස්සිනා එක ගෙවිච්ච ඒ හෝරාව කාලයක් යනකම්ම මගේ හිතයට නොමකින විදිහට තැම්පත් වෙලා තිබුණා. නිමි. දිගටම මේ වගේ කතා බලන්න ආස නම් මතක් කරලා channel එක subscribe කරලා තියාගන්න.